අරුම නිසා අපේ පණගෙන්දත් අහවර වෙයිද දන්නේ නැහැ. පුරකවද්ද බං කා කෑවේ. කටකැස්මක් දෙන්නම් තව පොඩ්ඩකින්. මහත්තයා අපි පාළුව යන්නත් එක්ක තුන් දෙනාත් එක්ක සෝයක් බලමු. මම දන්නන්න නෑ බාලේ මේ කවන්නයි ගමු. දන්නේ නෑ කියලා බෑනේ මහත්තයා. බාලේ ඔම ඉදාංකෝ මල්ලේ පාන්ද මේ වරෙන්කෝ පාන් කන්න රස හොද්දක් තියෙනවා. යකෝ අබේ මාමා විකාර කියවන්න එපා මේ උදේ පාන්දර. අන්න පෙරහැර පටන් ගන්න. කස සද්දේ වදින්න ලෑස්ති. මොනවා කියනවද දන්නේ නැහැ අබේ මාමා. හොඳ හොද්දක්ලු කස සද්දෙලු මට තේරෙන්නේ නැහැ අබේ මාමා ඕවා. ඒක නෙවෙයි බොල. අන්න ආයෙත් කැලෑ පැත්තට වැදිලා. හැබැයි ලියන මහත්තයාට නෙවෙයි. ග්‍රාම සේවකයන්. අබේ මාමා ඇත්තටමද? මොකෝ ඒ? අර රංගයා අතකුළු දහන් එක්කට සැක ග්‍රාම සේවකලු. ඔන්න ග්‍රාම සේවක අසනීප වෙලා. ගම පුරා කැලෑ පැත්තට ගහලා. අබේ මාමා එන්නකෝ ගෙවල් පැත්තට යන්. මහත්තයාට කියමු මේ පණිවිඩය. බලේ ඔබ ඵලයන්කෝ මං ගාම සේවක ගෙවල් පැත්තට ගිහිල්ලා පතිඤ්ඤා කරලා පිසි කරලා එන්න. උගේ අපල දුර වෙන්න කියලා. ඔබ ඵලයක්. Garing apeka. Yaku, ini apeka, ya mau ku. Ku, mari. Mari. Ye, amalla. Watur boda di pala okara watur tunnada. Watur.
පාලි මට දැන් ටිකක් සුවයි බං. මට ගෙවල් පැත්තට ගොඩ වෙන්න යන්න ඕන බං. මට මගේ පොඩි එකාගේ මූණ බලන්න ඕන දැන්. තව ටික දොවක් මෙහෙ ඉඳපන් රංගා. ධම්ම ගෙදර ගියොත් අර ග්‍රාමසේක දැනගන්න උඹ බේරුණා කියලා. නිමාලි අක්කයි පුතයි දන්න උඹ පරිස්සමෙන් මෙහෙ ඉන්නෝ කියලා. මහත්තයයි අබේ මාමයි ඕන කරන බඩු ටිකකුත් අරන් එහෙ ගියා. මට සමාවයන් බාලේ. මං ඉස්සර උඹලට හතුරුකම් කළා. අර ග්‍රාමයා කියන පදේට නැටුවා මිසක් උඹලා වගේ මිනිස්සුන්ගේ මට අගයක් තේරුන්නේ නෑ බං. මොකද බාරංග? ඔබ දැන්ම යන්නවද ලෑස්තිය? ඒ නාට්‍යයේ හොඳ හරිය තව ඉතුරුයි බං. මට සමාවෙන්න රත්තරන් මහත්තයෝ. සමාවෙන්න එපා රංගා. ගමේ මිනිස්සුන්ට වැරදුනේ උඹට වගේ. හැමෝම රැවටුනේ ග්‍රාමසේක මහත්තයාගේ විශ්මුර. හැබැයි දැන් ඉතින් ගැලවෙන්න වෙලාව හරි. මහත්තයෝ මම මහත්තයර බොරු කළා මහත්තයෝ. මට සමාවෙන්න. අර සඳනීගේ කතාවත් මම බොරුවට කිව්වේ මහත්තයා. රංගා මම ලේකගේ. මම දන්නවා උඹ මට බොරුවක් කියේ කියලා. උඹ හැදුවේ මාව පැටලිච්ච නූල් බෝලයක් කරන්නනේ. අල්ලලා දාමු බං වෙච්ච දේවල්. රාමයා කියන්නේ හරි කපටියෙක් මහත්තයෝ. ඌවර නිලංකන ඕනගෙන් තරහ පරිමාණ විදිය. මේ පිස්සු අබේට හිතා ගන්න බෑ මහත්තයෝ. රංගා පුළුවන් ද ග්‍රාමසේවක ගැන මුළු ගමටම ගිහින් ඇත්ත කියන්න. එහෙම කළොත් විතරයි මේ ගමේ ගින්දර නිවෙන්නේ. මට පුළුවන් මහත්තයා. මට පුළුවන්. ඔය ග්‍රාමයා මාව මරන්න හැදුවේ ඇයි කියලා මට මේ මුළු ගමටම ඇත්ත කියන්න පුළුවන්. මට දැන් යන්න දෙන්න. තාරියක් ඉවසන්න රංගා. අපි යමු. බැයි අපි ආපහු යන්න ඕනේ. ග්‍රාමසේවක කොහෙත්ම අපි බලාපොරොත්තු නොවන වෙලාව. ඒක හරි මහත්තයා. Vale. Oke, menanti ke Bading kita kalian dia.